ආයුබෝවන් ශාක්‍ය වංශ නාලිකාවෙන් අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්මන අවස්ථාවේදී චන්න ඇමතිට අසු බාර දුන්න ස්ථානය පිළිබඳ විස්තරයි. මේ පිළිබඳව අපි මීට කලින් යථාර්ථ නාලිකාවෙන් තොරතුරු ඉදිරිපත් කර තිබුණා. නමුත් ශාක්‍ය වංශ නාලිකාව තුලින් මේ තොරතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබුණු නිසා අද දිනේදී මේ තොරතුරු මේ ආකාරයෙන් අපි ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. මුලින්ම අපි හිත යොමු කරලා බලමු මේ කාරණාව සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ මොන ආකාරයෙන්ද තොරතුරු දැක්වෙන්නේ කියලා. ඒ සඳහා මම භාවිතා කරනවා අරිය පර්යේෂණ සූත්‍රය. මෙන්න මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ ආකාරයෙන් තමයි. මම මේක කියවන්නම්. සිද්ධාත් කුමාරයා ගිහි ගෙයින් නික්මන අවස්ථාව සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට තොරතුරු දක්වලා තියෙනවා. නොකමැති වූ මව්පියන් අඬද්දී හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාരികව පැවිදි වීමි කියලා සඳහන් වෙනවා. එහෙමනම් දැන් අපට මේ අරිය පර්යේෂණ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට තොරතුරු තියෙන්නේ මේ හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන. ඒ කියන්නේ සිද්ධාත් කුමාරයා මාලිගාවේදී තමයි මේ කටයුතු කරගෙන දෙමව්පියන්ගේ කැමැත්ත දෙමව්පියන්ට නොකියාපු ගමනක් නෙමෙයි. නමුත් දෙමව්පියන් මේකට අකමැති වුණත් සිද්ධාත් කුමාරයා මාලිගාවෙන් නික්මෙනවා. හැබැයි මේ දෙමව්පියන්ට දැනුම් දීලා තමයි මේ ගමන යන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි අරිය පර්යේෂණ සූත්‍රයේ මේ කාරණාව සඳහන් වෙලා තියෙන්නේ. කොහොම වුණත් සිද්ධාත් කුමාරයා චන්න ඇමතිත් එක්ක මාලිගාවෙන් පිටත් වෙලා ගිහිල්ලා මාලිගාවෙන් පිටත් වෙලා ගියාට පස්සේ යම්කිසි ස්ථානයකදී සිද්ධාත් කුමාරයා තමන්ගේ අසු චන්න ඇමතිට බාර දෙනවා. එහෙනම් මෙන්න මේ ස්ථානයේ අපේ රටේ කොතනක හෝ තියෙන්න ඕන. ඒ නිසා මේ ස්ථානයේ සොයා ගැනීම සම්බන්ධයෙන් තමයි අපි අද මේ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නේ. මේ සඳහා අපිට ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නට සිද්ධ වෙනවා පාහියන් හිමියන්ගේ හා හේයුන්සාන් හිමියන්ගේ දේශාටන වාර්තා. ඒ වාර්තාවල තමයි මේ ස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වෙන්නේ. අපිට අටුවාව භාවිතා කරාට අටුවාව තුලින් මේ ස්ථානයේ කොතනද කියලා හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේ හිමිවරුන්ගේ දේශාටන වාර්තා භාවිතා කිරීමට සිද්ධ වෙනවා. අපි බලමු මේ හිමිවරුන්ගේ වාර්තාවල මොන ආකාරයෙන්ද මේක සඳහන් වෙන්නේ කියලා. මේ තියෙන පාහිනියන්ගේ දේශාටන වාර්තාව මේක තියෙන්නේ 24 වෙනි පරිච්ඡේදයේ බුදුරජාන් වහන්සේගේ අවසන් දහම් දෙසුම පරිනිර්වාණය කියලා මේක අර්ථ ගන්නවලා තියෙන මේ ඡේදයන්. මෙන්න මේ විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. තවත් නැගෙනහිර දිශාවට යොදුන් 4ක් පමණ ගිය තැන හමුවන්නේ සිද්ධාත් කුමරු කේසච්ඡේදනය කළ ස්ථානයයි. මෙතන තවත් නැගෙනහිර දිශාවට කියලා සඳහන් වෙන්නේ මීට පෙර මම ඔබට ඉදිරිපත් කරා. ඔබට මතක ඇති මගේ ශාක්‍ය වංශ නාලිකාව තුලුත් මේ සඳහා අපි වෙනම වීඩියෝවක් ඉදිරිපත් කළා තිබුණා. සිද්ධාත් කුමාරයාගේ මේ ගමන් විස්තරය පාහියන් වාර්තාවේ සඳහන් වෙන්නේ ලුම්බිනියේ සිට නැගෙනහිර දිශාවට යොදුන් 5ක් ගියාම හම්බෙනවා කියලා තියෙනවා රාම ස්තූපේ. ලුම්බිනිය සිට නැගෙනහිර දිශාවට. ඊට පස්සේ මේ රාම ස්තූපේ ඉඳලා තවත් නැගෙනහිර දිශාවට යොදුන් 4ක් ගියාම තමයි මේ කියන විදිහට සිද්ධාත් කුමරුගේ කේසච්ඡේදනය කළ ස්ථානය සහ මෙහිදී තමා ගමන් කළ සුදු අස්වැයා චන්දක කියලා කියන චන්න ඇමතිට බාර දීලා චන්න ඇමතිය ආපසු හරවා එවූ ස්ථාන කියලා සඳහන් කරලා තියෙනවා පාහිනියන්ගේ දේශාටන වාර්තාවේ මේ කරුණ දක්වලා තියෙනවා. රාම ස්තූපේ ඉඳලා නැගෙනහිර දිශාවට යොදුන් 4ක් යන්න ඕන. ඊළඟට අපි බලමු ඊළඟට මේ ස්ථානය හඳුනා ගැනීමට තවත් භාවිතා කරන්න පුළුවන් මොනවද කියලා. මේ තියෙන්නේ එහි ඉංග්‍රීසි පරිවර්තනය තුලත් මෙන්න මේ ආකාරයෙන් තමයි සඳහන් වෙන්නේ east for here 4 yojans. කියන්නේ මෙතන ඉඳලා යොදුන් 4ක් යන්න ඕන. ගියාම තමයි නැගෙනහිරට යන්න ඕන. east කියලා තියෙනවා. නැගෙනහිර දිශාවට ගියාම තමයි චන්දක කියන්නේ චන්න ඇමතිට තම සුදු අසු බාර දීපු ස්ථානේ හමු වෙන්නේ කියලා තියෙනවා. එහෙමනම් ඒ ස්ථානේ හොයා ගැනීම සඳහා අපිට මේ මූලික වශයෙන් මෙන්න මේ හිමිවරුන්ගේ වාර්තා භාවිතා කිරීමට සිද්ධ වෙනවා. අපි බලමු ඔබට මතක ඇති මම කිව්වා මේ කතාවේදී රාම ස්තූපය ගැන. රාම ස්තූපය ගැන වෙනම වීඩියෝවක් මම ඉදිරිපත් කරලා තිබුණා. එහිදී ඔබට මේ ස්ථානේ හඳුනා ගන්නට පුළුවන්. අපි හඳුනාගත්ත රාම ස්තූපය කියන්නේ ඓතිහාසික සෝනුත්තර මහා සෑය කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි ස්ථානේ රූපරාම මම ඔබට ඉදිරිපත් කරනවා Google සිතියම ආශ්‍රයෙන්.
මෙතන තියෙනවා බිම් විහාරය කියලා. මේ තියෙන මේ රතු පාට සලකුණින් තියෙන එතන තමයි මේ දාගැබ තියෙන්නේ. ඒතර සෝනුත්තර රජමහා විහාරය තමයි මේ ස්ථානේ තියෙන්නේ. මේ අසලින්ම ගමන් කරන හීන් ගඟ. මේ යන්නේ ඒ හීන් ගඟ. මෙහෙම ගිහලා ඉදිරියට ගියාම මහවැලි ගඟට එහෙමත් නැත්නම් ගංගා ගඟට එකතු වෙනවා. මේ බිම් විහාරය කියලා මේ ස්ථානෙට කිව්වේ බිම් මට්ටමට තමයි මේක හදලා තිබ්බේ. ඒ නිසා තමයි මෙතන මේ හීන් ගඟේ ජල වැඩිවීම අවස්ථාවවලදී මේ දාගැබ ජලයට හසු වෙලා විනාශ වෙන ඒ වෙලාවේ තමයි මෙහි තිබුණු රාම ස්තූපය තැන්පත් කරලා තිබේ ද්‍රෝණයක් ධාතු පාවෙලා යන්නේ නාග ලෝකයට කියලා සඳහන් වෙන්නේ. ඒ කියන්නේ නාගර් ගෝත්‍රික ජනතාව පදිංචි වෙලා හිටිය ඒ ප්‍රදේශයට තමයි යන්නේ. ඒ ගියාන් පස්සේ තමයි සෝනුත්තර තෙරුන් වහන්සේ ගිහිල්ලා ඒ ධාතුන් ආපහු අරන් ඇවිල්ලා දුටුගැමුණු රජතුමාට දෙන්නේ රුවන්වැලි මහා ස්තූපේ නිදන් කරන්න. අනුරාධපුරයේ තියෙනවා මහා සෑය කියලා සඳහන් වෙන්නේ. අන්න ඒ ස්තූපය තමයි නිදන් කළා කියලා අපේ වංශ කතාවේ සඳහන් වෙන්නේ. ඉතින් එහෙනම් මේ තියෙන්නේ අපි හඳුනගත්තේ රාම ස්තූපේ. මෙතන ඉඳලා තමයි යොදුන් 4ක් නැගෙනහිරට ගියාම අර චන්න ඇමතිට අසුබාර දුන්න ස්ථානේ හමු වෙන්නේ. අපි බලමු මෙන්න මේ ආකාරයෙන් Google සිතියේදී අපිට ස්ථානේ හඳුන ගන්නට පුළුවන්. මම විශාලණය කරලා පෙන්නන්නම්. මේ තියෙන ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරයේ ඉපැරණ බිම් විහාරය. මේ රතු පෑටින් සලකුණු කරලා තියෙන මේක තමයි මේ බිම් විහාරයේ තියෙන්නේ. මේ එතන ඉඳන් මේ අද යන ගමන් මාර්ගය තමයි නිල් පැහැයෙන් පෙන්වන්නේ. මෙන්න මේ මෙතනින් ඔබට පේනවා මේ ගඟක් යනවා ගලාගෙන. මේ යන්නේ මහවැලි ගඟ. ඒ තමයි ගංගා ගඟ. ඒතර ඔබට තේරෙනවනේ මෙතනින් මේ ආකාරයෙන් එනවා අර හීන් ගඟ ඇවිල්ලා මේ ගංගා ගඟට එහෙම නැත්නම් මහවැලි ගඟට එකතු වෙනවා. ඊට පස්සේ මෙතන ඉඳලා තමයි අපිට දැන් දෙන්නේ තොරතුර මේ රාම ස්තූපයේ ඉඳලා නැගෙනහිර දිශාවට යොදුන් 4ක් දුරට ගියාම මෙන්න මේ ස්ථානේ අපි හඳුනාගත්ත ස්ථානේ මෙතන තමයි චන්න ඇමතිට අසුබාර දුන්න ස්ථානය කියලා. ඒ ස්ථානේ මොන ආකාරයෙන්ද අද අපේ සිතියේ මේ තියෙන්නේ කියලා අපි බලමු. මෙන්න මේ විදිහට තමයි මේ ස්ථානේ අපිට අද හඳුන ගන්නට හැකි වෙන්නේ. දැන් ඔබට පේනවා මේ තියෙන්නේ අර සෝනුත්තර රජමහා විහාරේ. මෙතනින් එනවා හීන් ගඟ. ඒක එකතු වුණා මෙන්න මහවැලි ගඟට. මහවැලි ගඟ මේ ආකාරයෙන් පොළොන්නරුව පැත්තෙන් තිරුකුණාමලේ දිශාවෙන් මුහුදට ගලාගෙන යනවා. මෙතෙන්ද නැගෙනහිර දිශාවට අපි යනවා. ගියාම යොදුන් 4ක දුරක් ගියාම මෙන්න මේ ස්ථානේ අපිට හඳුන ගන්නට ලබන මේ ස්ථානේ තමයි චන්න ඇමතිට අසුබාර දීපු ස්ථානේ. මේක අද හඳුන්වන්නේ හෙන්නානිගල උතුර පුරාණ පංචාවාස රජමහා විහාරය ලෙස තමයි මේක හඳුන්වන්නේ. එහෙනම් අපි බලමු මේ ස්ථානේ කොහොමද මේ කැළපීම අපිට තියෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් මම Google සිතියම නැවත ඔබට පෙන්වන්නම්. මෙන්න තියෙන ස්ථාන දෙකම මම පෙන්වනවා. මේ තියෙන්නේ සෝනුත්තර රජමහා විහාරය. එහෙම නැත්නම් ඓතිහාසික බිම් විහාරය. එතෙන්ද නැගෙනහිර දිශාවට යොදුන් 4යි. ගියාම ඓතිහාසික හෙන්නානිගල පුරාණ පංචාවාස විහාරය. මෙතන තමයි සෝනුත්තර මෙතන තමයි සිදුහත් කුමරු චන්න ඇමතිට අසුබාර දීපු ස්ථානය. මේ ස්ථානයේ තොරතුරු අපි බලමු මොනවද සඳහන් වෙලා තියෙන්නේ කියලා තවදුරටත් ගවේෂණය සඳහා. මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා හියුන් සාන් හිමියන් මේක කන්තක නිවර්තනය කියලා තමයි හඳුන්වන්නේ. මේ ආරාමයේ නැගෙනහිර ලිස්සියක් පමණ ගමන් මහ වන බඳ ගමන් කරලා කියලා තමයි. ගිහිල්ලා මේ ස්ථානෙට කියන මේ දින බෝසත් කුමරු අබිනිෂ්ක්‍රමණය කොට අවුත් තමාගේ මුක්තාභාරය හා අගනා වස්ත්‍රයන් ඉවත් කොට රතාචාර්යයට හැරී යන්නට නියම කළේ මෙතැන්දීය කියලා කියන එක. කියන්නේ චන්න ඇමතිට ආපහු යන්න කියලා නියම කරපු ස්ථානය. මෙතෙන්ද තවදුරටත් කරුණු කියනවා හෙතෙම මධ්‍යම රාත්‍රියේදී නුවරින් පිටත්ව සිද්ධාර්ථ කුමාර මාලිගාවෙන් මධ්‍යම රාත්‍රියේ පිටත්ව පසුදා හිරු උදා වෙන විට මෙතනට ආවා කියලා සඳහන් වෙනවා. ඒ ඊට පස්සේ කියනවා මෙහිදී අසුම් පිටි බැස තමාගේ සිළුමිණ ගලවා. මෙන්න මේක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. අපි මේ සිළුමිණ කියන එක ඊට කලින් හරියටම හඳුනාගෙන හිටියේ නෑ. අපි හිතාගෙන හිටියේ මේ පළඳගෙන හිටපු නැත්තම් ඇඳගෙන හිටපු සලුපිලි කියලා වෙන්නේ. නමුත් සිළුමිණ කියන්නේ සලුපිලි නෙමෙයි. සිළුමිණ කියන්නේ ඔටුන්න. තාමත්ම පැහැදිලිව ඔබ මේ අවස්ථාවේදී මතක තබා ගන්න. සිළුමිණ ලෙස සඳහන් කරන්නේ ඔටුන්න. එතකොට කියනවා තමාගේ සිළුමිණ එහෙම නැත්නම් ඔටුන්න ගලවා ඇමතියාට දී මාගේ පිය රජු වෙත ගොස් මේ මැණික දී මා ගෘහබන්ධනයේ සිඳ දමා යන්නේ නොකී කරු බව නිසා නොවේයයි කියා ක්ලේශමාරාදීන්ගෙන් බලය සිඳ දමා උප්පත්තිය නැති කිරීම පිණිස යයිද කියව කියලා චන්න ඇමතිට අණ කරනවා. තමන්ගේ සිළුමිණත් ඔටුන්නක් දීලා ඊළඟට තමන්ගේ මේ මැණිකක් ඒකත් බාර දීලා
කියනවා ආපසු යන්න කියලා. තවදුරටත් බලමු මේ ස්ථානය පිළිබඳව කොහොමද තොරතුරු සඳහන් වෙන්නේ කියලා. ඊළඟට කියනවා මේ දැන් චන්නෑමති ගියාට පස්සේ දැන් තමා ඇඳ සිටි වස්ත්‍ර මාරු කරගන්නට ඕන. දැන් මේක හේන්සියන් හිමියන්ගේ වාර්තාවේ වස්ත්‍ර මාරු කළ තැන කියලා තවදුරටත් තොරතුරු දක්වලා තිනවා. චන්දක කියන්නේ චන්න හැරී ගිය තැන කරෝ ස්තූපෙට නැගෙන ඉන්න ආතුගල වැටි ගිය දඹගසිගේ එයාට කුඩා ස්තූපයක් වෙයි. සිදුහත් කුමරු තමාගේ අගනා වස්ත්‍රය මුව සමකට මාරු කළේ මෙතනදී කියලා කියනවා. අන්න මුව සමකට තමයි ඇඳුම් මාරු කළා මුව සමක් තමයි ඇඳගත්ත කියලා කියන්නේ. එහෙමනම් අපි බලමු ඒ කුමරු හිසකස් කපා යට හඳුනා වස්ත්‍රය මාරු කර අගනා ගීවාභරණය දිවත් කොට සිටි නමුත් උතුරු සළුව අගනා වස්ත්‍රයක්ව තිබුණේ. එයද තමාට පලිබෝධ කරයයි සිතා මාරු කරන්නට කැමැත්තෙන් සිටින විට ශ්‍රද්ධා වාසික දෙවියෙක් මුවසම් ඇඳි වැද්දෙකුගේ වෙස්ගෙන දුනු හීරගෙන එතෙන්ට පැමිණි. ඔන්න දැන් අපිට මේ ස්ථානය පිළිබඳව මෙන්න මේ කතාවෙන් තහවුරුවක් ලැබෙනවා. මෙතන දෙවි කෙනෙක් එනවා. එයා තමයි මුවහම දෙන්නේ ඇඳ ගන්නට. එතකොට එයා කොහොම දෙන්නේ? වැද්දෙක්ගේ වෙස්ගෙන එන්නේ. අන්න බලන්න. ඊටමම පැහැදිලිනේ අපි දන්නවා හෙන්නානිගල කියන්නේ වැදි ජනතාව බහුල වශයෙන් ජීවත් වුණු ප්‍රදේශයක්. වැදි ජනතාව සිටි බවට ඊටමත්ම ප්‍රසිද්ධ ප්‍රදේශයක් තමයි මේ හෙන්නානිගල කියන්නේ. එහෙමනම් මේ දෙවි කෙනා කොහොමද මේ ගන්නෙ මෙයාගේ මේ ආවේශය? නැත්තම් මෙයා මේ තමන්ගේ වෙස් මාරුව ගන්නෙ කොහොමද? වැද්දෙකුගේ වෙසක් ගන්නෙ. ඒතර මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ ස්වරූපය තමයි මවාගත්තේ. ඒ නිසා තමයි ඊටමත්ම පැහැදිලි ලෙස ඇවිල්ලා සිදුහත් කුමරු බැහැ දැකලා ඉවලා සිදුහත් කුමරුට සැකයක් ඇති නොවන ආකාරයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. ඒතර කියනවා පැමිණියේ කියලා සඳහන් කරනවා බෝසත් ඔහු අමතා තමාගේ වස්ත්‍රයගෙන මුව සම දෙන මෙන් ඉල්ලීය කියන. ඊට පස්සේ වැද්දා ඊට එකඟව මුව සමදී වස්ත්‍රය පිළිගෙන දේවාවේශයෙන් නොපෙනී ඒ වස්ත්‍රය දෙව්ලොවට ගෙන ගියා කියලා මෙන්න මෙතන සඳහන් කරනවා. එහෙමනම් සිදුහත් කුමරුගේ ඇඳුම් දෙව්ලොවට අරන් ගියා කියලා කියන. එහෙනම් සිදුහත් කුමරුට ඒ වෙනුවට දෙනවා අර වැද්දාගේ වෙස්ෙන් ආපු කෙනා ඒ ඇඳගෙන සිටියේ මුව සම. ඒ තමයි සිදුහත් කුමරු ඒ වස්ත්‍ර මාරු කිරීම සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙන හියුන්සියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේදී ඊටමත්ම පැහැදිලි ඒ ප්‍රදේශයට ආවේනික වූ ජනතාවගේ ස්වරූපය තමයි ගත්තේ. වැද්දෙකුගේ වේශය තමයි අරගත්තේ. දැන් ඔබට මේ ස්ථානේ අපි හඳුන්වා දුන්නේ හෙන්නානිගල පංචාවාස විහාරයේ ලෙසටයි. මේ ස්ථානයේ වැදගත්ම පිළිමේ තියෙන මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. මේක තමයි අපි හඳුනාගත්තේ සිදුහත් කුමරුගේ පිළිරුව. මෙන්න මේ පිළිරුව අද මේ ආකාරයෙන් අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඒ කියන විදිහට පැලඳ සිටි ඒ උතුරු සළුව වගේ පෙන්눔 කරලා තිනවා. තමාගේ ඇඳුම් ආයිත්තන් ආභරණ පෙන්눔 කරලා තිනවා. මේ පිළිමේ හිස වෙන් වෙලා තියෙනවා. ඒක පහලින් තියෙනවා. මේ අවස්ථාවේදී ඔබට අපි පෙන්වන්නම් එතන සජීවී දසුන් අපි පෙන්වනවා. ඒවා බලද්දී ඔබට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් දෙයි. ඒ හිස මේ ස්ථානයේ තියෙනවා. එහෙමනම් ඔටුන්න ගැන කියවුණා. ඔටුන්න තමයි සිළුමිණ ලෙස හඳුන්වන්නේ. එහෙමනම් මේ ස්ථානයේ ආසන්නෙම මේ ස්ථානයේ කිට්ටුවෙම තියෙනවා සිළුමිණ සෑය. එහෙමනම් මේ සිළුමිණ සෑය තුල අද නිදන් කර තියෙන්නේ මොකක්ද එහෙනම්? මෙන්න මේ සිදුහත් කුමරුගේ සිළුමිණ. ඊට අමතරව කේස ධාතු තියෙනවා. ඒක සඳහන් කරන්න පුළුවන්. අපි සිළුමිණ සෑය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. එහිදී හියුන්සියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ සඳහන් වෙන තොරතුරු අනුව එහි කේස ධාතු තියෙන බවටත් හියුන්සියන් හිමියන් සඳහන් කරලා තියෙනවා. ඒවත් එක්කම අපි මේ සිළුමිණ සම්බන්ධ තොරතුරු ඔබට වෙනම සිළුමිණ සෑය සම්බන්ධයෙන් වෙනම තොරතුරු ඉදිරිපත් කරනවා. ඔබ දැනට මතක තබා ගන්න සිදුහත් කුමරුගේ ඔටුන්න. එහෙම නැත්නම් සිළුමිණ නිදන් කරලා නැත්නම් තැන්පත් කරලා සාදන ලද ස්තූපේ තමයි සිළුමිණ සෑය. මෙන්න තියෙන මේ ස්ථානෙලා මම පෙන්නන සිළුමිණ සෑය පිහිටලා තියෙනවා. අපි හඳුනාගත්ත ස්ථානේ තමයි මේ තියෙන්නේ පංචාවාස විහාරයේ හෙන්නානිගල. එතින් නම් මේන්න තියෙනවා මෙන්න මේ ආකාරයෙන් ගියාම සිළුමිණ සෑය. මේ තියෙන සිළුමිණ සෑය මෙතන තියෙන්නේ අරලගන්විල තමයි මේ ස්ථානේ සිළුමිණ සෑය තියෙන්නේ. මේ අද තියෙන පාරෙන් තමයි මේ නිල් පාටින් පෙන්නලා තියෙන්නේ. ඒ පාරින් ගියොත් තමයි මේ ආකාරයෙන් යන්න පුළුවන් ඔබට. සාමාන්‍යයෙන් ඒ පාරේ ගියොත් කිලෝමීටර් 38ක් වගේ තමයි පෙන්වන්නේ. නමුත් මේ කෙලින් දුර බැලුවොත් කිලෝමීටර් 38ක් නෑ. ඊටමත්ම ළඟින් තියෙන්නේ කිලෝමීටර් 20 ගානක වගේ දුරක් තමයි තියෙන්නේ සිළුමිණ සෑයට අරලගන්විල. මේවා බලන්න ඔබ යනවා නම් මහියංගනේ ඉඳලා
ඔබ ගිරාඳුරු කෝට්ටේ අරලගන්විල හරහා පොළොන්නරුවට යන මාවතේ ගියාම මේ ස්ථාන ඔබට දැක බලා ගන්න පුළුවන්. මේ හෙන්නානිගල පුරාණ පංචාවාසයේ විහාරය ඔබට බලා ගන්නට පුළුවන්. ඒ වගේම සිළුමිණ සෑයත් ඔබට බලා ගන්න පුළුවන්. මේ සිළුමිණ සෑයත් පහු කළා තමයි පොළොන්නරුව දිශාවට මේ ගමන් මාර්ගයේ තියෙන. ඒ නිසා ඔබට මහියංගනේ ඉඳලා පොළොන්නරුව දිශාවට යන ඕනම වාහනයකින් ඔබට ගිහිල්ලා මේ ස්ථාන දැක බලා ගන්නට හැකියාව තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි පුරාණ මේ පංචාවාස විහාරයේ සිදුහත් කුමරු චන්න ඇමතිට අසුභාර දුන් ස්ථානයේ මෑතකදී ඉදිකරන ලද බුදු පිළිමය ඔබට මේ ආකාරයෙන් දැක ගන්නට පුළුවන්. ඒ වගේ මේ එහි ඉහළින් ගත්ත ඡායාරූපයක් තියෙනවා. මම ඔබට මේදී තවත් එක් කරුණක් අපි මතක් කරන්නට ඕන. මේ ස්ථානයට යනකොට තමයි සිදුහත් කුමරු අනෝමා ගඟෙන් එගොඩ වෙන්නේ. ඔබට මම මේ අනෝමා ගඟ දැන් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නම්. මේ රතු පාට සලකුණෙන් පෙන්නලා තියෙන මේ පුරාණ පංචාවාස විහාරය හෙන්නානිගල. මේ තියෙන ඔබට කිව්ව මම කිව්වේ ගමහා මාර්ගයේ ගමන් මාර්ගයේ ඔබට මේ ගමන් මාර්ගයේ මේ පැත්තේ ඉඳලා ඒ කියන්නේ මහියංගන දිශාවේ ඉඳලා මේ පොළොන්නරුව දිශාවට යනකොට මේ ස්ථානයට යන්න පුළුවන්. ඒකෙම ඔබට මේ තියෙන කහ පාටි. මම මේ ලකුණු කරලා මෙතන යනවා අතු ගංගාවක්. මේ අතු ගංගාව ගිහිල්ලා මෙන්න මේ ඊතලේ තියෙන දිශාවට තමයි ගමන් කරන්නේ. බැස්මති මේ පැත්තට ගලා යන්න තිබි මේ පැත්තට. එවන මේ දිශාවට තව ඉදිරියට ගියාම මේ ගඟ එකතු වෙනවා පොඩි ඔයකට. ඒක තමයි උල්හිටිය ඔය. ඒ කියන්නේ උල්හිටිය ඔයේ අතු ගඟක් අතු ඔයක් තමයි මේ විදිහට පෙන්눔 කරන්නේ. මෙන්න මේක තමයි සිදුහත් කුමරු එතර වුණ අනෝමා ගඟ. ඒ කියන්නේ අද උල්හිටිය ඔය. උල්හිටිය ඔය ලෙසට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. එහෙමනම් මෙන්න තියෙනවා මේ අනෝමා ගඟ. ඒතකොට මේ අනෝමා ගන්තරේ තමයි සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන්න මුලින්ම පැමිණියාට පස්සේ වස්ත්‍ර මාරු කරගෙන මේ ස්ථානයේ මේ අනෝමා ගන්තරේ තමයි දින කිහිපයක් ගත කළේ. ඉන් පසුව තමයි රජගහ නුවරට යන්නේ. ඒ නිසා ඔබ හඳුන ගන්න අද අපේ ගවේෂණය තුලදී අපි ඉදිරිපත් කරනවා අනෝමා ගඟ කියන්නේ උල්හිටිය ඔය. මේ තියෙන පංචාවාස විහාරයේ හෙන්නානිගල පංචාවාස විහාරයේ බුදු පිළිමේ මෑතකදී ඉදි කරන ලද බුදු පිළිමේ තවත් පැතිකඩක්. අපි ඊළඟට බලමු මේ ස්ථානයේ සජීවී දසුන්. මේ තවත් තියෙනවා ඒ වගේම පැරණි නිර්මාණයක් මේ ස්ථානයේ හඳුනා ගන්නට පුළුවන්. චත්‍ර ගලක් ආකාරයෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු ඉදිරියේදී මේ ස්ථානයේ සජීවී දසුන් වලදී මේවා ඔබට දැක ගන්නට හැකි වෙනවා. මේ තියෙන පුරාණ පංචාවාස හෙන්නානිගල පුරාණ පංචාවාස විහාරයේ මේ තියෙන සිදුහත් කුමරුගේ පිළිමය අපි හඳුනාගත්තා. මේ එහි හිස මෙන්න මේ ආකාරයෙන් ඔබට දැක ගන්නට හැකි වෙනවා. ඒ වගේ මෙතන සිරිපතුල් ගලක් තියෙනවා. මේ තියෙන පිළිමය මෙහි හිස සිඳ තියෙන්නේ. මේ තියෙන පිළිමේ දෙපා දෙක මේ ආකාරයෙන් දෙපා මේ ආකාරයෙන් වෙනම තියෙනවා. දැන් පිළිමේ කැඩිලා බිඳලා විනාශ වෙලා ගොස් නිසා හඳුනා ගන්න බෑ හරියට. මේ තියෙන හිස ඔබට දැක ගැනීමට හැකි වෙනවා. ඒ වගේම තවත් පැරණි නිර්මාණ කීපයක් මේ ස්ථානයේ දැක ගන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ නටමුන් අද අපට මේ ස්ථානයේ දැක ගැනීමට හැකි වෙන්නේ. ඉන්පසුව මේ ආකාරයෙන් ඔබට ඉහළට නගින පඩිපෙළක් තියෙනවා. මේ විදිහට ඔබ මේ පඩිපෙළේ මුදුනට යන්න ගමන් කරාට පස්සේ ඔබට මේ පංචාවාස විහාරේ ඒ පිහිටා තිබෙන ඒ පෞරාණික ස්ථාන ඒ නටමුන් ආදී ඔබට මනමින් දැක බලා ගැනීමට හැකි වෙනවා. බලන්න විශාල භූමි ප්‍රදේශයක නටමුන් පැතිරලා තියෙනවා. පංචාවාස විහාරයක් ලෙසට හඳුන්වනවා නම් ඒ තියෙන අංග ලක්ෂණ මේ ස්ථානයේදී ඔබට දැක ගැනීමට පුළුවන් වෙනවා. මුලින්ම ඔබට දැක ගන්නට පුළුවන් මෙන්න මේ ආකාරයේ කුඩා මේකේ අකුරු කීපයක් සඳහන් වෙලා තියෙනවා. නමුත් කියව ගන්නට හැකියාවක් නැහැ. ඊළඟට තියෙනවා බෝධිගරය ලෙසට හඳුන්වන ස්ථානයේ බෝධියක් බෝරුකක් මේ ස්ථානයේ තිබිලා තියෙනවා. නමුත් අද මේ ස්ථානයේම බෝධිය දැක ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඒ සඳහා ඒ වෙනුවෙන් වටේට ඉදි කරන ලද මෙන්න මේ ආකාරයේ පැති බැම්මි ඔබට හඳුනා ගන්නට පුළුවන්. පුරා විද්‍යාවෙන් මෙය බෝධිගරය ලෙසට හඳුන්වා දී තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔබට මේ ස්ථාන දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. පුරාණ බැම්මේ ශේෂයන් මේ ආකාරයෙන් දැක ගන්නට පුළුවන්. සඳකඩ පහනක් තියෙනවා. කිසිම රූප නැති.
තවත් නටබුන් මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන්. මේ ස්ථානවල තියෙන පැරණිම ඉතාමත්ම පැරණිම ස්ථානයක් මේ ස්ථානට ඇවිල්ලා බැලුවාම ඔබට මේ වටහා ගන්නට පුළුවන්. ඉතාමත්ම පැරණි ආකාරයේ ගොඩනැගිලි වල නිර්මාණයක් තමයි දැක ගැනීමට හැකි වෙන්නේ. බුද්ධ මන්දිරය ලෙසටයි මේ හඳුන්වන්නේ. මේ තියෙන අශෝක රජතුමා ඉදිකරන ලද ස්තූපය කියලා තමයි සඳහන් කරලා තිබුණේ මේ ස්ථානයේ. මෙන්න මේ ආකාරයෙන් මේ පැරණි දාගැබ ඔබට මේ ස්ථානයේ දැක ගන්නට හැකි වෙනවා. මේ බලන්න ඉතාමත්ම පැරණි දාගැබක් මේ ස්ථානයට ඇවිල්ලා බලුවාම ඔබට ඒ විශේෂයෙන් හඳුනා ගන්නට හැකි වෙයි. දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු කිසිවක් කරලා නැහැ මේ වනතුරු. මේ ආකාරයෙන් තමයි මේ දාගැබ තියෙන්නේ. සලපතල මළුව දැක්ක ගැනීම හැකි වෙනවා. එය අද වෙනකොට පොළොවට යම්කිසි ප්‍රමාණයක් යට වී ඇති ආකාරයක් තමයි දැක ගන්නට හැකි වෙන්නේ. පැරණි බුදු පිළිමයක් කළු ගලෙන් නිර්මාණය කරන ලද බුදු පිළිමයක් මේ ආකාරයෙන් මේ ස්ථානයේ දැක ගැනීමට හැකි වෙනවා. බුද්ධ මන්දිරයක් ලෙසට සඳහන් කර තිබුණා. එහි තිබුණු පිළිරුවක් වෙන්න ඇති මේ ස්ථානය පිළිබඳව මෙපමණයි තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ. පාහියන් හිමියන්ගේ හා හේයුන්සාන් හිමියන්ගේ දේශාටන වාර්තා අනුව මේ තියෙන තොරතුරු මේ ආකාරයෙන් ඉදිරිපත් කරන මෙතන ඉඳලා ඊළඟට නැගෙනහිර දිශාවට තවත් යොදුන් 4ක් ගියාම තමයි අංගාර ස්තූපය හමු වෙන්නේ. ඒ කියන්නේ අඟුරු තැන්පත් කරන ලද අංගාර ස්තූපේ නැත්නම් අඟුරු චෛත්‍යය හමු වෙන්නේ. අඟුරු චෛත්‍යය පිළිබඳ ඊළඟ වීඩියෝවෙන් ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.